දැස මගේ නොවේද යන්න ගයි කිල්ලි මම යනවා කෙහිරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර කෙරුවා කවුරුත් උදේට කාලා වෙන නිසා ලස්සන පොඩි කඩයක් බලලා මේ අපි උදේට කන්න නැවැත්තුවා. මට නිකමට හිතුණා මේ අද උදේට බත් එකක් කෑවොත් හොඳයි කියලා. මොකද මේ බත් එක දැක්කම මට කන්න හිතුණා. ඒක නිසා මම බත් කෑවා, අනිත් අය රොටි කෑවා. හැබැයි මේ ඒ රොටිය දැක්කට පස්සේ නම් මටත් රොටි කෑල්ලක් කන්න හිතුණා. ඒකින්ද මේ මම රොටි කෑල්ලකුත් කෑවා කාලා ඉවර වෙලා. ඒකට තිබ්බ ලුණු මිරිසත් ඇත්තට මාර රහයි කොච්චි දාලා හරි රසට හදලා තිබ්බයි ලුණු මිරිස. ඊට පස්සේ අපි කාලා කරලා ඉවර වෙලා අපි දැන් යන්න පිටත් වුණා ඉසුරුමුණියට. මේ ඉසුරුමුණියට යන අතරමඟදී මම පොඩි වීඩියෝ ක්ලිප්ස් වගේක් ගත්තා. මේ තියෙන ඉසුරුමුණියේ බලන්න දේවල් තිබ්බට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. මම ඉසුරුමුණියේ පෙමියෝල දැකලා තිබ්බේ නැහැ. ඊට කලින් මම ගිහිල්ලා තිබ්බේ නැහැ. එතකොට මේ ඉසුරුමුණියේ ඉඳන් බැලුවම පේන වැව තමයි තිසා වැව. ඊට පස්සේ නම් අපි රූම්ස් වලට ආවා. රූම්ස් වලට ඇවිල්ලා ටිකක් කළා ඉඳලා ඉවර වෙලා අපිට අවකාඩෝ ජූස් එකකුත් හම්බුණා. හරිම රහයි එකත්. ඊට පස්සේ අපි හවස තමයි යන්න පිටත් උනේ ආය අනුරාධපුරේට. මේ බලමල පූසෙකුත් හම්බුණා. තේ ටිකක් එහෙම බීලා අපි ඊට පස්සේ මුලින්ම ගියේ කටුසෑයට. මේ කටුසෑයෙත් එදා ගොඩාක් සෙනග හිටියා. කටුසාය වැඳලා ඉවර වෙලා අපි ගියේ ජයශ්‍රී මහා බෝධිය වඳින්න. ජයශ්‍රී මහා බෝධිය වඳින්න යද්දී අපි රෑ වුණා. ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. ඇත්තටම කොහොමද අපි රෑ වෙලා යන්න තමයි හිටියේ. ඊට පස්සේ අපි පහන් පත්තු කරලා වැඳලා කරලා ඉවර වෙලා අපි කෙලින්ම යන්න පිටත් වුණා අනුරාධපුරේට. අනුරාධපුරේට යද්දිත් අනුරාධපුරේත් සෙනග හිටියා සෑහෙන්න. දැන් අපි අනුරාධපුරේට යද්දිත් රෑ 9ත් පහ වුණා වෙලාව. එකේ පළවෙනි දවස ඉතින් මෙහෙම තමයි ඉවර වුණේ. දෙවෙනි දවසත් බලමු මොකද වෙන්නේ කියලා. දැස මගේ නොවේද යන්න ගයි කිල්ලි ට්‍රිප් එකේ දෙවෙනි දවසේ අපි ඉස්සෙල්ලාම ආවේ සඳහිරු සෑය වඳින්න. හරිම ලස්සනයි එතන. පුදුම ලස්සනක් තිබ්බේ. හැබැයි අවුව මාර විදියට හරියට වැඳ ගන්න නම් හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි කෙලින්ම ගියා නාන්න. නාන්න ගියේ නාච්ච දූපේ. මෙතන එදා සෙනග ගොඩාක් හිටියා. මොකද මේ එදා ඉරිද දවසක්. ඉරිද දවසක ඉඳන් සෙනග වැඩි. මේ වතුර නම් ටිකක් මඩ පාරට තමයි තිබ්බේ. හැබැයි ඉතින් අපි නෑවා. මම මගේ වීඩියෝ එක නම් මෙතනින් එන්ඩ් කරනවා. මගේ වීඩියෝ එක හොඳයි නම් ඔයාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි බයි. මම යනවා කෙහිරැල්ල සුළඟ දිගේ ඇවිදින් කරදර